හෙල්ලෝ ගයිස් ඉතින් ඔගොල්ලොත් thumbnail එකේ දැක්කා වගේම මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න ලෑස්ති වෙන්නේ Appleලා මේ ළඟකදී රිලීස් කරපු iPhone 16e ස්මාර්ට්ෆෝන් එක ගැන. ඉතින් දැන් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි කොහෙන් iPhone SE4 එක. ඉතින් මේක තමයි iPhone SE4 එක. ඉතින් Apple එක කරලා තියෙන්නේ මේකේ නම වෙනස් කරලා තියෙනවා iPhone 16e කියලා. ඉතින් මේක නම වෙනස් වෙච්ච හේතුව ඒ වගේම මේක හොඳද නැද්ද කියලා ඒ ඔක්කොම කතා කරන්න අපි යමු වීඩියෝ එකට. හරි ඉතින් මේ ෆෝන් එකේ නේම් එක වෙනස් වෙන්න ගොඩක්ම බලපාපු හේතුව විදියට ගොඩක් අය නම් කියන්නේ මේ ෆෝන් එකේ ප්‍රයිස් එක. ඉතින් මේ ෆෝන් එකේ ප්‍රයිස් එක $600 විදියට තමයි අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් ඒකත් එක හේතුවක් වෙන්නේ නැති. ඉතින් මේකේ ඇත්තම හේතුව නම් මන් දන්නෙත් නැහැ, ඕගොල්ලෝ දන්නෙත් නැහැ, අපි කවුරුත්ම දන්නේ නැහැ. Okay. ඉතින් Appleලා iPhone 16e එක රිලීස් කරනවත් එක්කම ඒගොල්ලන්ගේ ලයින් අප් එකෙන් iPhone SE එකයි iPhone 14 Plus එකයි අයින් කරලා තියෙනවා. ඉතින් හරිම දුක හිතෙන දේ කියන්නේ අපිට iPhone SE4 එහෙම බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක අතින් ගත්තොත් නම් 6.1 inch Super Retina XDR OLED ඩිස්ප්ලේ එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙදා පාර Appleලා iPhone SE වලට වැඩිය නම් මේ ෆෝන් එකේ ස්ක්‍රීන් එක එහෙම ටිකක් ලොකු කරලා තියෙනවා. ඉතින් ඒක එක පොසිටිව් පොයින්ට් එකක් විදිහටත් අපිට ගන්න පුළුවන්. ඉතින් මේ ෆෝන් එකේ චිප් එක විදිහට ගත්තොත් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ A18 කියන චිප් එක. ඉතින් මේ චිප් එකේම Pro මොඩල් එක තමයි අපිට iPhone 16 ලයින් අප් එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ වගේම මේ ෆෝන් එකේ අපිට 6 core CPU එකක් ඒ වගේම 4 core GPU එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ ෆෝන් එකේ performance අතින් ගත්තොත් නම් මම වැඩියම recommend කරන්නේ මේ ෆෝන් එක. ඔන්න ඉතින් දැන් අපි කතා කරන්න ලෑස්ති වෙන්නේ මේ ෆෝන් එකේ තවත් positive දෙයක් ගැන. ඉතින් ඒක තමයි මේ ෆෝන් එකේ battery life එක. ඉතින් අපිට මේකේ 26 hours වගේ video playback එකක් ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒකට ගොඩක්ම බලපාපු හේතුව තමයි Appleලා කියන විදිහට මේ දාපාර ෆෝන් එකේ battery size එක ලොකු කරලා තියෙනවා. ඉතින් ඒකින්ද ගොඩක් කම්පෝනන්ට්ස් අපිට නැති වෙලා තියෙනවා. ඉතින් ඒක ගැන නම් කියන්න කනගාටුයි. What's wrong with you, bro? What the hell? You tripping, bro? You tripping? ඉතින් මේ ෆෝන් එකේ ඩිසයින් අතින් ගත්තොත් නම් ඇලුමිනියම් ෆ්‍රේම් එකක් එක්ක ග්ලාස් බෑක් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ වගේම black and white කියන කලර්ස් දෙක matte finish එකක් එක්ක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයගලට මේ ෆෝන් එක ලස්සනද? Yeah, boy. ඉතින් ඔයගලන්ට ලස්සන පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න යන්න තමතක් කරන්න එපා. ඉතින් තාක්ෂණයත් එක්ක ඉදිරියට යන අපිට Apple පොඩි සපෝට් එකක් දීලා තිනවා. ඉතින් ඒක තමයි අපිට මේ ෆෝන් එකේ 5G සපෝට් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ වගේම මේකේ Wi-Fi බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් Wi-Fi නැති ෆෝන් එකක් නෑ. ඉතින් ඒ වගේම අපිට මේ ෆෝන් එකට eSIM cards insert කිරීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් මේ ඔක්කොමත් එක්කම අපිට මේ ෆෝන් එකේ හොඳ fast connection එකක් ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ ෆෝන් එකේ additional features අතින් ගත්තොත් එහෙම අපිට මේ ෆෝන් එකේ action button එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ action button එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ iPhone වල වම් පැත්ත උඩ කෙරවලේම. Nice. ඉතින් මේ බටන් එක හරහා අපිට ෆෝන් එකේ ටෝච් එක ඔන් වෙන විදිහට, data on වෙන විදිහට නැත්නම් ඕනම දෙයක් ඔන් වෙන විදිහට අපිට මේ ෆෝන් එකේ මේ බටන් එක ප්‍රෝග්‍රෑම් කරගන්න පුළුවන්. What? Bro, what are you talking about, man? හරි දැන් අපි කතා කරන්න යන්නේ ගොඩක් iPhone වල තිබ්බ මේ ෆෝන් එකේ නැති MagSafe එක ගැන. ඉතින් MagSafe එක කියන්නේ අපේ ෆෝන් එකේ වටේට තියෙන පොඩි magnetic ring එකක්. ඉතින් ඒක පේන්නේ ගලවලා බලන්න නම් යන්න එපා. අන්තිමට ෆෝන් එකක් නැති වෙයි. Oh, hell no. ඉතින් මේ ෆෝන් එකේ MagSafe එක කිව්වොත් එහෙම අපිට charging holders වලට වගේම අපි ෆෝන් එක attach කරගන්න පුළුවන්. ඉතින් ඒ facility එක අපිට මේකේ බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් බය වෙන්න එපා. මේ ෆෝන් එක වැටුනොත් එහෙම අනිවාර්යයෙන්ම Apple පිටිපස්සෙන් හරි ඇවිල්ලා ෆෝන් එක අල්ලලා දෙනවා. What? ඉතින් ඒ වගේම බය වුණා නේද මේ ෆෝන් එකේ wireless charging නැති වෙයි කියලා. ඉතින් මේකේ wireless charging තියෙන අපිට 7.5 watt output එකක් ගන්න පුළුවන් wireless charging හරහා. හරි දැන් අපි කතා කරන්න ලෑස්ති වෙන්නේ ultra wide band එක ගැන. ඉතින් ultra wide band එක කියන්නේ ඔයගොල්ලෝ දන්නවත් ඇති iPhone එකක් නැති වුණාම ඒක ඕෆ් කරලා තිබ්බත් අපිට වෙන ෆෝන් එකක් කරා ටැග් කරලා හොයාගන්න පුළුවන්. ඒක ඉතින් කිව්වොත් එහෙම එයා ටැග් එකක් වගේ එකක් තමයි iPhone එක ඇතුලේ තියෙන්නේ. ඉතින් මෙදා පාර අපිට ඒ එයා ටැග් එකටම බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ.
ඉතින් ඒකට හේතුව තමයි මෙදාපාර Apple බැටරිය ලොකු කරා. ඉතින් ඒක එක හේතුවක් වෙනවා මේ අල්ට්‍රා වයිඩ් බෑන්ඩ් එකක් නැති වෙන්න. ඉතින් අපිට මේ ෆෝන් එකේ Type-C charging port එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ෆෝන් එකේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ C1 කියන මොඩම් එක. ඉතින් Apple කියන විදිහට මේ මොඩම් එක ගොඩක් efficiency මොඩම් එකක්ලු. ඉතින් දැනට බලා ගන්න පුළුවන් වෙන latest Wi-Fi එක තමයි Wi-Fi 7 කියන්නේ. ඉතින් අපිට මේක නම් බලා ගන්න පුළුවන් වෙන්නේ Wi-Fi 6 කියන එක. ඉතින් ඔන්න ඔය වගේ පොඩි ඒවා වෙනස් කරලා වෙන්නේ නැති Apple මේකේ ගාන ওই තරම්වත් අඩු කරන්නේ නැත්තේ. ඉතින් දැන් අපි කතා කරන්න යන්නේ THREAD සිස්ටම් එක ගැන. ඉතින් THREAD සිස්ටම් එක කියන්නේ ගෙදර තියෙන ස්මාර්ට් හෝම් ඩිවයිසස්. ඒ කියන්නේ ගෙදර කා එකක් හරි ස්මාර්ට් බල්බ් වගේ ඒවා තියෙනවා නම් අපිට ෆෝන් එකෙන් ඒවා කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඉතින් මේ ෆැසිලිටි එක අපිට මේ ෆෝන් එකේ නම් බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් අපිට මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ iOS එක තමයි 18 කියන iOS එක. ඉතින් මේ ෆෝන් එකේ AI අතින් ගත්තොත් නම් ඉතින් Apple intelligent තමයි. ඉතින් අවුලක් නැහැ. AI වල තියෙන හැමදේම වගේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙදාපාර Apple කියපු විදිහට නම් මේ iPhone 16e කියන එකත් ඒගොල්ලෝ iPhone 16 lineup එකට ඇඩ් කරලා තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම iPhone 16 lineup එක කියන්නේ කැමරා බටන් එක තියෙන්නම ඕනේ. ඉතින් ඒක ඒගොල්ලන්ට ආවේනික දෙයක් වගේ. ඉතින් මේ ෆෝන් එකේ නම් අපිට කැමරා බටන් එක බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් ඕගොල්ලෝ ඒ වගේම දන්නවා ඇති Apple ලගේ ඉස්සර තිබ්බා vivid mode කියලා mode එකක්. ඉතින් මේ mode එක අයින් කළා Apple අලුතෙන් photographic style කියලා mode එකකුත් හඳුන්වා දුන්නා. ඉතින් මේ මොඩ් දෙකෙන් එකක්වත් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒව තමයි ඉතින් මේකේ අඩුපාඩු විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි ඉතින් දැන් අපි බලන්න ලෑස්ති වෙන්නේ iPhone 16 එකයි iPhone 16e එකයි අතර පොඩි කැමරා කම්පැරිසන් එකක්. ඉතින් මේ ෆෝන් දෙකේ ෆොටෝ දෙක බලලා ඔයගලන්ට පොඩි දාලාදාසක් ගන්න පුළුවන් මොන කැමරා එකද quality කියලා. ඉතින් මට නම් එහෙම ලොකු වෙනසක් පේන්නේ නැහැ. දෙකම එක වගේම තමයි. ඉතින් මං වෙන්දටත් කියනවා වගේ එක්කෙනාගේ අයි quality ගනුවත් වෙනස් වෙනවා. ඉතින් ඕගොල්ලොන්ට පොඩි දාගාවක් ගන්න පුළුවන්. ඕගොල්ලොන්ට හොඳයි කියලා හිතෙන ෆෝන් එක ගැන කමෙන්ට් එකකුත් දාන්න යන්න. ඉතින් මෙදා පාරනම් අපි ගොඩක්ම නෙගටිව් දේවල්ම තමයි කතා කරන්න උනේ මේ ෆෝන් එක ගැන. ඉතින් පොසිටිව් දේවල් එහෙම ගොඩක් තිබ්බෙත් නෑ කතා කරන්න. ඉතින් ඒ ෆෝන් එකේ බැටරි එකයි තව පොඩි දේවල් ටිකක් තමයි පොසිටිව් දේවල් වලට තිබ්බේ. ඉතින් Apple මේකේ ගොඩක්ම මිනිසුන්ට අත්‍යවශ්‍යම දේවල් තමයි මේකෙන් අයින් කරලා තියෙන්නේ. ඉතින් ඒකට ඕගලන්ට මොකද හිතෙන්නේ කියලා පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න යන්න. ඉතින් Apple ඇයි මෙහෙම කරේ? ඇයි හරි ඉතින් මේ වීඩියෝ එක කොහමද? මේ වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් ඒ ලයික් එකෙන් තවත් කෙනෙක්ට මේ වීඩියෝ එක රෙකමන්ඩ් කරන්න. ඉතින් ඒ වගේම අපේ channel එක තාම subscribe කරලා නැත්නම් ඔය පල්ලෙහා තියෙන subscribe button එකට පයින් ගහන තු පොඩි තට්ටුවක් දාගෙනම යන්න. එහෙනම් අපි ආයි අලුත් වීඩියෝ එකකින් හම්බෙනකම් ඕගොල්ලෝ ඔක්කොටම goodbye.